කිට් බලමු කියලා දානවා. එහෙනම් කිට් බලමුද කට්ටිය? හැමෝම ලයික් එකක් දැම්මද ලයිව් එකට? හැමෝම ලයික් එකක් දැම්මද? පට්ටපදිරි ලංකාවේ වැඩිම ලයික් තියෙන account එක මම මේක ආයෙත් මතක් කරනවා. ඒක ආයෙත් මතක් කර යුතුයි. ලංකාවේ වැඩිම ලයික් තියෙන account එක දැනට හරිද? ඉතින් guys අපි යන් එන මුලින්ම කිට් ටික බලන්න යම් මචං. ඔන්න තියෙනවා. මේ උඹලට ස්ක්‍රීන්ෂොට් දාලා නේ තියෙන්නේ. ඒ කාගේ හරි සූසත් දැක්ක යනවා බා. පේන. මේ ඔන්න boys සුපිරිම account එකක review එකක් ඔයාලට ගේන්න යන්නේ. හරිද? ඒ සූසත් දැක්ක යනවා බං 20 කින්ද? නෑ 20 mute. හිතට අවංකෙන්ම මචං උඹලා කියපන් මීට කලින් මේ මම පෙන්වන්න යන එක උඹලා දැකලා තියෙනවද කියලා. හරිද? මේක දැකලා තියෙනවද? මම නම් මේ first time දැක්කේ. හරිද? first time දැක්කේ කියන්නේ මේ රැග්නරොක් එක නෙමෙයි. රැග්නරොක් එක open නොකරපු බණ්ඩල් එකක් මචං මේ account එකේ තියෙනවා. හරිද? මේ ඔයාලා දැකලා තියෙනවද? මම නම් සිරාවන මේ අවංකෙන්ම කියන්න බෑ. මේ මම පළවෙනි පාරට දැක්කේ. open නොකරපු බණ්ඩල් එකක්. රැග්නරොක් ඕපන් නොකරපු බණ්ඩල් එකක් ඔන්න තියෙනවා guys. මම නම් දැකලා නැහැ. අවංගෙන්ම කියන්න එපා මචං. හරිද? මේ ඒ ඔය gift කරන්න වේද බා? හඩෝ gift කරන්න පුළුවන් නම් අම්මෝ නේද? අම්මෝ නේද? chat එකේ කට්ටිය දැකලා තියෙනවද? අවංගෙන්ම දැකලා තියෙනවා. මම දැකලා නැහැ බං. මම දැකලා නැහැ. හොඳේ. මේ මම දැකලා නැහැ. මේ මම මේ පළවෙනි පාරට දැක්කේ. හොඳේ. දැකලා තියෙන කට්ටිය ඇති. මම දැක්කේ පළවෙනි පාර. මම කියන්නේ මේ ලයිව් එකකින්වත් කොහෙන්වත් දැකපු කට්ටිය නෙමෙයි. account එක log වෙලා මේ වගේ දැකපු කට්ටිය කියන්නේ. හරිද? හිතට අවංකව කියන්නේ. ඉතින් මම දැකලා නැහැ. මම මචං ඔන්න මම අද දැක්කා. හරිද? ඉතින් මේ ඔයාලට පෙන්නන්නම් guys ඔන්න තියෙනවා බණ්ඩල් 793ක්. ඒ කියන්නේ shirt 1238ක් තියෙනවා. shirt collection එක ටිකක් අඩු වුණාට shirt collection එක ටිකක් අඩු වුණාට මචං අඩෝ grand price එහෙම මචං විමානයක්. හරිද? මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම විමානයක් මචං. ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම අම්බානයකට තියෙනවා. හරිද? ඔන්න බොයිස් ඔයාලට පෙන්වන්න යන්නේ. මුලින්ම කොහමද බං කිට් අන්දගෙන එන්නේ? මේ තියෙන පිළිවෙලට ෆුල් එක දාලා පෙන්නමුද? අඩෝ 1200 ගානක් කොහමද? ඔයාලත් මේ රිවිව් එකෙන් පස්සේ අපි කතා කරමු ගාන. හරිද? ඔන්න බොයිස් මං ඔයාලට පෙන්නගෙන යන්නේ මචං. ඔන්න අඩෝ මේ බලපන් ඔය. බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං අම්බානයකට තියෙනවා. මේ ඉසුරු සුපිරි account එහෙම උඹ ඉසුරු ඩිස් එකට වරෙන්කෝ. එස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං කියපන් මට එහෙම ලොකුවට දන්නේ නැහැ. අර ග්‍රෑන්ඩ් ප්‍රයිස් තමයි. ඉසුරු වරෙන්කෝ. ලයිව් එක බලන්න. ලයිව් එක ඩිලේ නේ බා. ඉස්සරෙන්කෝ. ඔන්න ඉදා ඩිස් අයින් කරා තප්පර දෙනවා ඩවුන්ලෝඩ් කරලා. ඩවුන්ලෝඩ් කරා වරේ. අපි එතකම් බලන්න. ඔන්න බොයිස් මචං ඔයාලට පෙන්නගෙන යනවා. හරිද? ඔන්න තියෙනවා බුයඩේ සෙට් එක තියෙනවා මචං. ඔන්න voice cobra bundle ඔන්න වචන් naruto මොකද මේ naruto දුවගෙන එන්නේ ඔන්න voice මං ඔයාලට පෙන්නගෙන යනවා කොල්ලනේ ඔයාලා බලන්න I think සුපිරිම kit set එකක් තියෙනවා ඔයාලා ආස kit එකක් තිබ්බොත් හෝ කියලා දාන්න කමෙන්ට් එකක් මං එතකොට ඉක්මනට නතර වෙන්නම් ඈ හරිද මේ නිකන් පොඩ්ඩක් මචං අපේ ඩීමනයා වගේ බං පොඩි ලුක් එකක් නැද්ද ඩීමනයාගේ මේ පොඩ මූණේ තියෙනවනේ ඩීමන් කියලා ලුක් එකක්. ඒ සීන් එකක් තියෙනවා මූණේ. ඔය ඔන්නවලට මං කිට් සෙට් එක පෙන්නගෙන යනවා ගැම්මට පට ගාලා. මේ අර ෂර්ට් වලින් පෙන්නද්දි මරු බම් මේකෙන් පෙන්නද්දි නිකන් මට එන අමුත්තක් දැනෙනවනේ බා. මුලින්ම තියෙන්නේ කක්කි කිට් එක. ඔව් බම් ෆුල් දාදා. ඔව් බම් මේක අපි මේකෙන් මුලින් බලමු. අරකේ මුලින්ම බං කක්කි කිට් එක තියෙන්නේ බා. ආ අඩේ උඹේ account sell කරනවද බං ඩගී ස්ටෝ එකට එන්න මම sell කරනවා වගේ තමයි ඩගී ස්ටෝ දීලා ගත්ත එක බා අර ස්පෙෂල් බයි zonna මචං හැමෝම ආස කරන free fire එකේ මචං ඓතිහාසික පළවෙනි elite pass kit එක ඉතින් හැමෝම දන්නවා සකුරා ඉතින් මචං හැමෝම ආස kit එක මෙන්න තියෙනවා මචං මේ grand price යන්නේ බා ඕක නම් දන්නේ නැහැ ඕක නිකන් සාමාන්‍ය බණ්ඩල් යන්නේ බේ මේක ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ අරකේ නෑ ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන්නේ ඉන්කියුබේටර් මේ අහපන්කෝ ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ඕකේ ඔහොම ඉඳපන් ජුට්ටප්පම් මේ රෙද්ද
මේ එකින් එක දදා මාරු කරන්න ගියහම මචං ඇමිනේෂන් එනවා. අපි ෂර්ට් එක මුලින්ම බලෙමු ඈ. ඔයාලා ෆුල් බන්ඩල් දන්නවනේ. ඔන්න බොයිස් ෂර්ට් එක මන් දාගෙන යන්නම් හරිද? ෂර්ට් එක දාගෙන යන්න මෙන්න ග්‍රෑම් ප්‍රයිස් හොඳේ. ග්‍රෑම් ප්‍රයිස් ආකාරයක් ගයිසා. මෙන්න මේ. මෙන්න මේ පේනවනේ ග්‍රෑම් ප්‍රයිස් ආකාරයක් බොයිසා. වන් පංච් මෑන් කිට් එක මෙන්න රැග්නරොක්. ආයිතින් මේ කට්ටිය ඉතින් ආස කිට් එක. ඊට පස්සේ මෙන්න මචං ග්‍රෑම් ප්‍රයිස් ගෝල්ඩන් ෂේඩ්ස්. ඔන්න බොයිස් අපේ කවුද B2K නේ. B2K මතක් කෙන කිට් එක මෙන්න මචං අම්මට උඩු මොකද්ද බම් මේ කිට් එක. ආර කියන්නේත් කිට් එක. ඔන්න බොයිස් ජෝකර් ජෝකර් මූන් එකේ කොල්ලා. ජෝකර් මෙන්න මචං ඔන්න තියෙන මොකද්ද බම් මේ අයියෝ මතක් වෙන්නෙත් නෑ බං. ඊපොප් තුන්වෙනි ලයිට් එක නේවා. තුන නේද? තුනක් දෙකද? දෙක සකුරා හිපොප් අනිත් එක සකුරා හිපොප් අනිත් එක මොකද්ද බං? තුන මොකද්ද? අර ෆේස් එක ප්ලෑන් නම්මනම් මෙන්න ගයිස් රැම්පේජ් බුයාඩේ කෝබ්‍රා නරුටෝ මෙන්න බයි ෂර්ට් එක මම ඔයාලට දාගෙන යනවා මචං. බලන්න සුපිරි ෂර්ට් තිබ්බොත් ඔයාලා හෝ කියන්නේ. ඔයාලා හෝ කියන්නේ ඉසුරු ආවද? ඉසුරු ඇවිල්ලා ඉන්නේ. ඉසුරු බල්ලා කියපයි. බල දෙන්නම් බල්ලා කියපන් ඈ. විෂය නැද්ද මන්දා. ඔන්න බොයිස් ගාන අන්තිමට කතා කරමු මුලින්ම මචං මුලින්ම බල්ලෙමු මචං. අයි මේ ඒස්ද මන්දා බං. ඒස්ද මන්දා පල්ලෑ මැති අපි පල්ලෑට බං. සුරු ගන්නද? ඔන්න කොල් මේක මොකද්ද බං? මේ ළඟදී ආපේ ගන්න නේද? ගෝල්ඩන් ෂේඩ් එක අනිත් එක. ඔව් ඕක අලුත්ම ගෝල්ඩන් ෂේඩ් එක. ඒක ලුක් නේ බං මේ ළඟදී නේ ආවේ. ෆෙඩට් ටීල් වලට පූමා එක තියෙනවා ගයිසා. පූමා එක තියෙනවා. පූමා එක නම් ගොඩක් ඒවල තියෙනවා. මේ මොකද්ද බං? එලයිට්ද? ඔය අර මේ පූස පයින් එක නේ. ඕක. මොකද්ද මේ? ෆුල් ගත්ද බං? මේ මොකද්ද බං? එලයිට්ද? ඕ ෆෙඩට් ටීල් ආපු යබ්බන් අර ඇනිමේෂන් එක මේ ළඟදී ආපු එකක්ද? කහ එක නෙමෙයි මං කිව්වේ එහා පැත්ත එක. කහ එක මොකද්ද? රෙඩියම් සීන් එකේ තියෙන ඇනිමේෂන් එක එකනේ. ඕක ඕන මොකද්ද මන්ද? මේක පරණ ෆේඩර් ඩීල් යන්නේ. කළු එක. ඔව් ටිකක් පරණයි. ඒ කහ එක දන්න කවුරු හරි ඉන්නවද? ඒ කිට්ටේ මං අද බන් දැක්කේ. ඒ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් වගේ මොකේ හරි. ඒකනේ බං. අම්මට මේ තියෙන්නේ ඒකේ අනිත් කිට් එක. මේ තියෙන නිල් එක. නෑ ඔය වෙන එක. නෑ ඒකම නෑ වෙන එකක් නේවා. නිකා එකම ළඟ තීම් යන්නේ වා. අඩෝ මේ දැකලවත් නැති මේ කිට් එකක් තියෙන දැකලවත් නැති කියන්නේ කියන පරණ ඒවා බං. මේ මොකද්ද බං? ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ. ඕනේ. යකෝ බං මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයන්නේ බං. මම යන්නේ අරකට වඩා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නම් තියනවද මන්දලා? ඒ වගේ බං. නෑ ඒකෙත් තියෙන ඔය ටිකම. ඒකේ තියනවද ඔය ටික? ඔව් අපි ඉතින් ෆුල් රිවිව් කරේ නෑනේ බං. මේ මොකද්ද බං? ඕකත් ෆෙඩට් ටීල් ආව මොකක් හරි තමයි. අමුතු ඒවා තියෙනවද? අමුතු ඒවා තියෙනවනේ එන්නම් බා. බොයිස් අමුතු ඒවා තියෙනවනේ බා. මේ ගගනගාමියෝ ඉන්නවා. මේක කරා. ඒක පඹය. අඩේ අන්දන්න නම් ලස්සන. ඔය උඩ ටික. අරවට ආවේ. අන්දන්න නම් ලස්සන කිට් ටිකක් තියෙනවා. මේකද? නෑද? අර උඩම දිවිච්ච ඒවානේ. අර මතරයින සීන් එකේ තිබ්බවා මොකද්ද මට මතක නැහැ. ඔයාලට මේ ටික දාගෙන යන්න. බොයිස්. මොකක් හරි ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න අපි නතර වෙමු ඈ. මේ එක නේද? නෑ මේක නෙමෙයිද? මේ ලයිට් නේවා? නෑ මේක නෙමෙයි. මේ වගේම නේද අරකට? මේක නෙමෙයි. යකඩ ඔළුව තියෙන්නේ ඔය වගේම නේද? මට මෙන්න සීත බූතා
කොල්ලෝ ආස කිට් නම් තියෙනවා මචං. වෙන්න කොල්ලෝ ආසේවා කොල්ලෝ ආසේවා. මේක මචං දන්නවා කියන්නේ මචං මේක ඇඳගෙන උඹ මචං මැච් ගෙව්වා කියන්නේ උඹ එකෙන්ම වැඩෙක් ඈ. ඔව් උඹ පරණ ඩයල් එක. උඹ chat එකේ ඉන්නවනම් මේක ඇඳගෙන මචං මැච් එකක් ගැහුවා කියන්නේ උඹ එකෙන්ම වැඩෙප්පා. හරිද? උඹ එකෙන්ම වැඩේ. ඔන්න බොයිස් ගැම්මට ඔන්න දාගෙන යනවා ඔයාලා බල්ලා කියන්න. ඕ ජස්ටින් බීබර් ඔන්න බොයිස්. wow ඔන්න කොම්බ්ලානේ ලස්සන මේකක් තිබ්බොත් කියන්න කොල්ල කරලා සෙට් එක අපි නතර වෙමු ටික වෙලා. මේ මොකද්ද බම් මේ ටයි එකක් දාලාමු. BTS එක ගැලපෙනවා. මේ මොකද්ද බම් මේ ඇදගෙන ඉන්නේ. මොකද්ද බම් මේ කිට් එක. ෆෙඩට් ටයි එකක් දාලා ඉවරලා මොකද්ද බම් දන් ඇලක් බැඳගෙන ඉන්නේ. මොකා ඔන්න බොයිස් ඇටමැස්ස බං එල මේක මොකද්ද. අමුතු ඒවා තියෙනවනේ බං. අමුතු ඒවා තියෙනවනේ බං. මොකද්ද බං මේ පීනික්ස් සිං කියලා තියෙන්නේ. මේ අමුතු ඒවා තියෙනවනේ බං. ෆිනික්ස් ලස්සනේවා තමයි කොල්ලු දිලිසෙනෙව්වා. අමුතු ඒවා තියෙනවേ. අමුතු ඒවා තියෙනවා මචං. ඔන්න මන් ඩෝන් ගාලා දාගෙන යන්නම් කොල්ලනේ. ඊට පස්සේ අපි මේ යන්න අම්මට මේ බලපන් කිට් 3 තියෙනවා බම් මේ මං කිව්වේ. කිට් 3 තියෙනවෑ. ෆීමේලුත් එහෙමයි ඈ. මේ මොකද්ද බං? කෝ මේ කිට් එක? ඒ අර ඩීමනේ යට ඉන්න පොඩ්ඩක් බලන්න. ඕක මේ අරක මොකේටද? ස්ටෝරියේ මාස්ක් එක තිබ්බමට ඒක. ඩීමනේ ඉන්නේ. මොකද්ද මේ ඔය ස්ටෝරියේ තිබ්බ ඔය මාස්ක් එක මට මතකයි. පට ගාලා කිට් එක දාගෙන යනවා. ඔයාලා ලස්සන දැනක් තිබ්බොත් කිය මේ මචං මේ එකම જાතියේ මචං මම්මට සිරි වෙන්න තියෙනවා වේ. එකම જાතියකින් ඉමන් වගේ එකක් ඒකත් එංගල් බෙටර් බා. ඔ ඩීමන් කවුද බම් මේ වොයිස් චේන්ජ් කරන් කතා කරන්නේ? වොයිස් චේන්ජ් කරනවා. ඒක කතයි බා. සතුට ආදරේ ඉනිම ඒකයි ඔන්න බොයිස් ඉතුරු කිට් ටිකත් අම්බෝ මින්න බලපන් මේ මං කිව්වේ මචං මේ කිට් 3 තියෙනවා කියලා. කිට් 3 තියෙනවා කියලා. වෙන්න මනි හේස්ට් එක මං කිව්වේ උඹලාට කිට් 3 තියෙනවා කියලා මචං. අරගත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඔය වෙන්න මචං. කට්ටිය ආසේවා මේකද? සුදු කොණ්ඩ කොකද ග්‍රෑන්ඩ් ප්‍රයිස්? උඩ වම් පැත්ත. මේකද? උඩ මේකනේ මට පේන්නේ නෑ. අන්න එක ඔන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් බොයිස්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් ඈ. මෙන්න මේ මං කිව්ව උඹලට මේ 3 තියෙනවා කියලා මචං කිට්. ඒක නිල් එක. කොල්ලෝ ආසේවා මෙන්න මචං ලෝකේෂ්ගේ මනේ. මෙන්න 1 2 මේ අම්මෝර් වෙන්න බොයිස්. ඔන්න මං කිව්වා වගේ කිට් 3 තියෙන්නේ. ෂේඩුත් 3ම ෂේඩ් නා ඔක්කොම ටික තිබ්බනේ. ෂේඩ් බන්ඩල් ඉනා වෙන්න බෑ. ලොකු කරලා නම් පෙන්නන්නේ නැහැ. පාඩුවේ ඉදපල්ලා. උඹේ මාව ජෝකියට ගන්නවා. ගයිස් ඔන්න ඔයාලට කිට් එක පෙන්නගෙන යනවා. ඒකෙද්ද ඒකත් මේ දැකලා නැති මචං කිටුත් තියෙනවා බං. අමුතු ඒවා දැකලා නැහැ කියන්නේ මේ අපේ රීජන් එකේ ආපු ඒවා තමයි ඈ. මොඩරේටර් නෙමෙයිනේ මේක. මෙහා ඒවා දාගෙන ගහලා නැහැ කියපන් උඹ. ඔව් බං. අච්චර තියාගෙන. මගේ එකේ තියෙනවා ඇති. මගේ එකේ තියෙනවා ලොවෙත්. මම පල්ලයට ගිහිල්ලා මචං ඇඳුම් කපඩා වැදලා නැහැ නේ බං. ඒක තියෙනවා. ඒකනේ සීන් එක. එතකොටම පැය කාලක් ඉවරයි ලයිව් එක. ඇත්ත බං.
ඇඳුම් අම්මාරු කරන්න මචං අල්මාරිය ඇතලවා පැය භාගයක් විතර යනවා ඉතින් බෑනේ අන්න හැමදාම එක හැමදාම ඇඳුම් 10ක් විතර තියාගෙන හොද හොදන් දිනවා මාරුවට මේ පට්ට ලස්සන කිට් අවඩෝ කිට් කලෙක්ෂන් එකක් තියෙනවා හොඳයි වෙන්න ජාතික කිට් එක මං ගිය ටිකේ ඇඳපු ඒ සාස එකක් ඈ ස්ටාර් වැඩි වැඩිනේ මොනාද බම් මේ කිඩ්වා ඔය ඔව අර රෑන්ක් තෝගන සර මට මේ මොකක්ද බම් මේ අයියයි වයිවාරණ කිට් තියෙනවා ඕක වයිවාරණ කිට් තියෙනවා මේ කිට්ටේ බං අර තියෙන්නේ කොකද ඒක මැද තිබ්බු අර මේකද? කිට් එක මේක අන්න ඒක ඔව් එන්න මචං ඒ කට්ටිය කට්ටියද යට ඇත්ති බං මේ කට්ටිය දන්නවනේ මේ ෂර්ට් එක මොකක්ද කියලා නේ කොල්ලනේ කොල්ලෝ ඔයාලා දන්නවනේ අපි පෙන්වන්න දෙයක් නැහැ නේ එකනේ ඔව් වෙන්න මේකෙත් මචං අඩෝ කිට් තුන තියෙනවා බං කොළ පාට එකක් තියෙනවා අම්මට මේ මොකද්ද බං හතරක් මොකක්ද එක හතර ඒ අර 1 punch man එක අරගෙන බා ඕකත් කොයි එකද? අර මේ M4A1 නැත් එක්ක ආවේ බා ඒ මට මේ කිට් එක මතක නැහැ නේ බං මට මේ කිට් එක මතක නැහැ නේ බං ඕක ඒ දාස්ල වට්ටම ඕක ඇඟ මරු ඒ අඩෝ සුපිරියක් ඒක ඒ අමුතු ලුක් එකක් තියෙන්නේ බං ඔව් ඔය මේ ෂර්ට් එක මරු බා උඩ කොටස අඩෝ ඒක අමුතු ලුක් එකක් තියෙන්නේ ඔයි ඔව් ඔය ගොඩක් එක නෑ අඩෝ ඒක පට්ටම ලුක් එකක් තියෙන්නේ ඔය ස්ටෝරි එක අම්මෝ මේ මං උඹලට කිව්වේ බං ප්‍රයිස් එක තර්ඩ් එක ඔව් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි බං මේ ප්‍රයිසස් සෙට් එකම තියෙනවා බං ඔන්න කොල්ලනේ මේක ගන්න කෙනෙක්ට ගන්නත් පුළුවන් ඈ අපි අන්තිමට ගාන සාකච්ඡා කරමු ගයිස් හලෝ ඒස් ඔව් හලෝ ගොඩක් කාලෙක ඉන්නේ මොකද මේක රිටර්න් කරේ නැත්තම් කොහොමද මේක රිටර්න් කරේ නැත්තම් කොල්ලෝ ආසේ වේ දුන්නනේ වහෙන්න බලුවා ඕවා කොල්ලෝ ආසේව මචං මෙන්න මචාර B2K ගේ මචං මල්ලි හරිද මෙන්න මේ පරණ මේ මෙන්න මේ මං කිව්වේ බං ප්‍රයිසස් තුන තියෙනවා කියලා ඉතින් හරි ඉතින් බා මෙන්න කළු කෝට් එක වෙඩින් එකට යන්න මේ ඉස්සර අර රතු බැනියෝට එන ආසයි වෙඩින් එකට මේකද කොයි එකද මේකද බැනියම සීසන් 10 හෙරොයික් වෙන්න මචං මෙන්න ගත්ත කිට් එක අරග අල්ලු මේ කිට්කුඩ යෝගර් මූන් අන්න ඒක ඕක මේ මේකත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ බා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේද ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ ඔය ඕක සුපිරේ ඔව් ඔව් ඒ කියන්නේ බ්ලඩ් මූන් එක මෙව් එක මේල් එක අර මං කෙල්ල දාගෙන ගහන්න ඕකේ ෆීමේල් එක තමයි ඔව් ඉතින් කෙල්ල දාගෙන ගන්න ෆීමේල් තමයි ඉතින් කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් කළු කොණ්ඩ ගොඩක් කෙල්ල කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් අඩෝ මේක තමයි ඉස්සර මගේ ජාති කිට් එක වා මට උඩු මේක තමයි මචං මගේ ජාති කිට් එක වෙන නෑ ලස්සන කිට් නෑ මේක තමයි ලස්සනම කිට් එක මට තිබ්බ ඉස්සර හරිද මේකයි රිච් බොඩියයි හරිද අම්මා කොල්ලෝ ආසේවා කොල්ලෝ ආසේවේ ඔය යටටම ගිහිල්ලානේ ඔව් බා ඉස්ටා දාලවත් නෑ වා කොල්ලෝ ආසේවේ ඔන්න බොයිස් ඔයාලට ගැම්මට මෙන්න ලයිට් මේ කීයද බං 3 නේද ඕක නේද 3 මේක 3 අහන් වයිවා තියෙන යට ඔව් බා පල්ල හැම දින අම්මඩ කරාටේ කුන්ෆු කින්ජඩමේනේ කින්ජඩමේ පොඩ්ඩක් වැරදුනා හරිද ඔගේ මේස් දෙක තමයි අමාරු ඔන්න බොයිස් ඉස්සර මේ කොල්ලෝ ආසේ වේ රිටර්න් කරේ නැත්තම් තියෙනවා යට වේ කොල්ලෝ ආසේව රිටර්න් කරේ නැත්තම් මචං මෙන්න වචන් මෙන්න ගොඩක් අය ආසේවා ඊයක ආසේවා ඊයක නල්ල සුපර් මෙන්න ස්ටා දාගෙන නැත්තේ වෙන්න නල්ල සුපර්
තියෙනවා මචං කිට් ටිකක් ආ ඉතින් සඳ බොඳ වෙන්න අඩෝ නම් 24 අරක නම්බර් නේද? අඩෝ මේ පට්ට ලස්සන ටී-ෂර්ට් එකක් තියෙනවා තියෙන එක නැත්නම් කහත් දෙක තියෙන එක උඩ තිබ්බද මන්දපා අඩෝ එක පට්ට ලස්සනයි අඩෝ පට්ට බොට් ටී-ෂර්ට් එකක් තියෙනවා මේක ලස්සනයි නම්බර් 1 හරිද නම්බර් 1 එක ලස්සනයි මට අරක තමයි බං පට්ටටම සෙට් උනේ කෝ බං ඒක සුදු ඔය දින උතන ඊට මොඩ බං ආ ඔය අඩෝ මේක ලයින් ඊට නේ උඩේට උඩේක මේක ලයින් අන්න ඒක අඩෝ මේක ලයින් නෑ ළමයි අඩෝ ඒක සුදු වයිටියට බං පට්ටටම ගැලපෙනවෑ මෙන්න CR7 රෙඩ් එකටත් ලස්සනයි. ඔව් බා රතු IT එකට පට්ට ලස්සනදී අපි ඒක දාගෙන යන්නේ මතක් කරපන් ඒක මාර ලස්සනයි මේ ටික නම් දාලා පෙන්නන්න දෙයක් නැහැ FF ගහුව අර ටී-ෂර්ට් එකේ තියෙනවා මේ බ්ලැක් ජර්සි තියෙනවා මේ බොට් ටී-ෂර්ට් මේ තියෙන්නේ මේ තියෙන්නේ අකෝ අම්මට මේ තියෙන්නේ නැති වෙන්න මේ තියෙන්නේ බං ඇති වෙන්න ඒ ටික දාන්න මේකත් තියෙනවනේ. ටීමයක් ඇදුවේ හැකි ඒව මේවල පංකෝ ටියුස්ඩේ වෙන්ස්ඩේ මන්ඩේ තර්ස්ඩේ ෆ්‍රයිඩේ සික්ස් පැක් පේන එක දැක්කද කෝකද බා උඩ දැක්කද කෝකද සුදු පාටයක් තිබ්බ සික්ස් පැක් පේන උඩට යමන්කෝ ඒක රයා කෝ ෂර්ට් එක අම්මට මේක ටයිට්ටක් යමු මේකනේ අන්න හරි සුදු එක ඔන්න ඕක බා අඩෝ අමුතු ඒක අමුතු දැන් ඒවා තියෙනවා. එච්චර නෑ නෑ බා. ඇයි ඒක රිටර්න් කරන්න මොකක් කරින්දා නෑ ඒක දැන් ගොඩක් account වල තියෙනවා නේ බා. සිරා ඉතින් ඕක එහෙනම් පරණ ගන්න බා පරණයි නෝ මොකද දැන් තියෙනවා. කට් එක ගෙනල්ලා වෙන්න දීපන් අඩෝ ඒ ටී-ෂර්ට් එක මරුව buy කරපුවා වෙන්නේ. අඩෝ ඒ ටී-ෂර්ට් එක නම් පට්ට ලස්සනයි ඒක පට්ට ලුක් මේක උඹලා දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ මේක දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ ඕකේ මේක දන්නේ නැත්තම් උඹලා මචං වැඩක් අඩෝ මට බොට් ටී-ෂර්ට් වලින් මට බොට් ටී-ෂර්ට් වලින් හිතම ගිය අරකට කෝ ඒක අඩෝ ඒක මාර ලස්සනයි අයියා රතු සුදු එක නේ අඩේ ඕවා අඩෝ ඒක මාර ලස්සනයි අයියා ඔය ති හරිද ටී-ෂර්ට් ටික බැලුවානේ අපි කලිසම් පැත්තට යන් කලිසම් නම් බලන්න දෙයක් නැහැ මං කලිසමක් දාන්න යන්නේ අම්මට සිරි ඒ අර ටී-ෂර්ට් එක බලනවා. කෝකද ලයින් කෝකද අර තියෙන්නේ බා. කෝබා? මේක අඩෝ පට්ට ලුක් මොකද සුදු ගන් අරුයි ඈ ඉමෝට් බලමුලු හරි ඉමෝට් බලමු ඉමෝට් 216 අයියා ඉමෝට් 216යි ඔන්න බොයිස් ඉමෝට් සියලස් කියන්නේ හරි ඔන්න ඉමෝට් ඔන්න මචං බොයිස් මේ මොකද්ද බං බං ඔය අර මේවා නම් පෙන්නන්න ලොල් ඉමෝට් එක නෑ ගයිස් හරිද තියෙනවා ඔබලා අතල්ලකට ඔන්න බස් එවෝ මැක්ස් ඒවා නම් පෙන්නන්න ඕනේ නෑ නේද දින්නවා ඒ වොයිස් කට් එක අරන් ඔව් බා ඔන්න බොයිස් ඔයාලට පෙන්නන්න එවෝ මැක්ස් ටික පෙන්නන්න ඕනේ නෑනේ වෙන නරුටෝ මට හුඩු අඩේ මේ හොඳම ටික විතරක් පෙන්නමුද මේ මම උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් ඔව් බා උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් මේ මොකද්ද වහිනවා ඒ බුයා පාස්නේ මොකද්ද බා මේ පාරකද කොහෙද මේ පාර එකනේ මේ පාර එක දැක්කෙත් නෑනේ මොකද්ද කියලා ඔව් ඒ මොකද්ද බා නරූටෝ කියන්නේ නාරුටෝ නේ ඕකත් ඕ බුයා පාස් බා ඕවඩේ මේ දෙකෙන් බුය පාස් මේ සුපිරියව සෙට් එකක් තිබ්බොත් කියපන් මේ ඔක්කොම පෙන්වන්න බෑ බං පරණ රිමෝට් එක තමයි සුපිරිති යටට යන්න අඩෝ ආතල් බං ඒක නා ආතල් රිමෝට් එක මේ මොකද්ද බං රිමෝට් එක
ඒක නම් මටත් මතක නෑ එහෙම එකක් තිබ්බා. ඒක තරකට ආපු එකක් වෙන්නද නේ? අර ඩයිනෝ බන්ඩල් වල මොකේකට හරි ආවේ. ආ. අර ෆෑන් ටිකක් එහෙම දුන්නේ බං. අඩ වාතල් රිමෝට් ටිකක් තියෙනවා. වන් පංච් මෑන් එකේ අඩෝ මේ ආතල් රිමෝට් ටිකක් තියෙන්නේ වා. ඕකත් කාණේ ඒ අරක බං. අඩෝ මේ අඩෝ එදා නිකන් එදා ඩීමනයක් කබ්බ දැම්මා වගේ නේද? දාලා මොකුඩ බුදිවා. අඩ මේ ආතල් රිමෝට් ටික වා. ඔව් ආවේ අරකට. මොනවද? අර එන්නේ බං පැත්තෙන් ගානත් එක්ක. මොනවද අයියෝ. කියන්නේ බං? 24 පාරක් එන්නේ බං. අනේ බම් මේ රිමෝට් හොයන්න ගියාම පායනවා බා. ඈ ආවේ තියෙන පරණ ලයිට් ටික. පෙයාරෝ අන්න ඒක මරු. ඒ සීසන් වෙන්න තියෙන අර කියපු එක ඔය තියෙන්නේ. අර කියපු එක සීසන් 8 බානුල්ල මේ රිමෝට් එක. වෙන්න කොල්ල ආසේවා. තියෙන චිකන් එක. කොල්ල ආසේවා. රිමෝට් 200 ගණක් තියෙනවා. ලොබි ඇනිමේෂන් 30ක් තියෙනවා බොයිස්. ඔන්න මචං. ඔයාලට දැන් පෙන්නන්නම් ගන් ස්කින් පෙන්නන්නම්. හරිද? බලන්න යන්නේ බොයිස්. සර්ප්‍රයිස් mother father. boys all level max මචං. all level max okay. 4යි 8යි 12යි 16යි 17යි 18යි ෆිස්ටත් එක 19යි නේ. boys all level max ඒවා හොඳේ. all level max හොඳේ. all level max. ඔයාලට weapon set එකක් පෙන්වන්නද? මෙන්න M4A1 බලාගෙන ඉව මේ පේනවනේ. M4A1 අම්මෝ මේ බලපන්. අම්මෝර් පාට ඒවා. අර මං අර වන් පන්ච් මෑන් එකේ M4A1 එක කියලා. ඒකත් තියෙනවා. ඒ පාට ඒවේ. පාට ඒවා මේ M4A1 මේක නේද? මෙන්න පාට ඒවේ guys ඔන්න මේ පේනවනේ. prices set එක අම්මට. වෙන්න මේ prices මේ පේනවනේ මේ පාට prices set එකම තියෙනවා. මේ N94 අම්මෝර් වෙන්න පාට ඔක්කොම තියෙනවා වේ. පාට ඔක්කොම තියෙනවා guys. පාට ඔක්කොම තියෙනවා. මේ පාට මේ M60 මේ පාට සෙට් එකම තියෙනවා. UMP පැත්තට යන්නේ. ඊට පස්සේ MP5 මේ පාට සෙට් එකම තියෙනවා. prices සෙට් එකම තියෙනවා ළමයි. එයා MP40 මේ අම්මෝ මේ පාට මල් වැටිච්ච හරිද? මෙන්න කොල්ලනේ මේ පාට ග්‍රෑම් ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මචං. ප්‍රයිසස් සෙට් එකම තියෙනවා හොඳේ. මේ පේනවනේ බොයිස්. Mac 10 මේ පාට සෙට් එකම තියෙනවා. ෂොට් ගන් මේ අම්මෝ මේ කහ පාට කොළ පාට අලු පාට රතු පාට ඔයාලට පේනවනේ මචං. ඔක්කොම පාට තියෙනවා. වෙන්න මචං මේ පාට ඔක්කොම තියෙනවා. පාට ඔක්කොම තියෙනවා guys. කට්ටිය කමෙන්ට් එකක් දාන්න කොල්ලනේ. කමෙන්ට් එකක් දාන්න. අර account එකත් එක්ක මේ account එක තිබ්බහම මචං ගැම්මක් නේද? සුපිරියන් නේද? කට්ටිය මොකද කියන්නේ? පැනල් කාර්යය මටද බම් මේ කියන්නේ පැනල් කාර්යය කවුද මල්ලි මේ? hello ඔන්න boys පාට ඒවා මෙන්න ස්නයිපර් අනිත් ඒවා නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ නේ. මෙන්න අත් මේ ෆිස් 18යි ග්‍රැනයිට් බෝල් 1cc එකයි. හරිද? තියෙනවා මචං අම්බානකට හොඳේ. මේ අතත් රිදෙනවා බර රෙද්ද. එහෙට යවලා කීයක් වටීද ඉසුරු? එස් ඉන්නේ වැඩක් නැතේ වටයක් ඇති. උඹලා නැද්ද බං? ඔන්න boys මිස් වෙච්ච. 1 2 3 4 තියෙනවා. 5 6 නෑ.
7 8 තියෙනවා 9 10 11 නෑ 12 13 14 15 නෑ ඊට පස්සේ 16 17 18 19 20 නෑ ඔච්චරයි බා ඌවමනා කරන ලයිට් පාස් සෙට් එකක්ම තියෙනවා හොඳේ සෙට් එකක්ම කියන්නේ ඌවමනා කරන ඔක්කොම වගේ තියෙනවා ලස්සන කිට් ටිකයි ඉමෝට් ටිකයි ඒ ටික තියෙනවා ඒ තුනේ එක වෙන්න දෙන්නේ ඒ සීමාවෙ තිබුණා ඔන්න බොයිස් ඒක එහෙනම් මිස් වෙනවා ඇවටාර් සෙට් එක ඇවටාර් සෙට් එක අරුගේ අරගේ මූණ දැක්ක ඩීවී දාවි ඔව් පුෂප් එක 9 නම් හෙරොයි පුෂප් එක 9 නම් 9 නෑ බා 9 ලයිට් පාස් එක මිස් වෙලානේ තියෙන්නේ බා මෙහෙමයි හරිද මම මගේ කවුන්ට් එකට මගේ කවුන්ට් එකට වැඩිය හොඳයි කියලා මේක ලංකාවේ වැඩිම ලයික් තියෙන කවුන්ට් එක මට නිකන් ආස හිතුණා